Hi guys, ඉතින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් එල්ලලා තිබ්බා KTM Duke 250 එකේ review එකක් අරන් එන්න කියලා. ඉතින් මම අද අරන් එන්න වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන KTM Duke 250 එක. ඉතින් ඔයාලට පේනවා ඇති අපි කලින් දැක්ක KTM 160 එක. ඒකට හාත්පසින්ම වෙනස් ඩිසයින් එකක් අපිට 250 එක බලා ගන්න පුළුවන්. අපිට සම්පූර්ණයෙන්ම fully LED headlight එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක තමයි අත්‍තරම මෙයාලගේ අලුත්ම ඩිසයින් එක. KTM 160 එකේ තිබ්බේ පරණ ඩිසයින් එක අපිට KTM Duke 250 එකේ අලුත්ම මෙයාලගේ naked ඩිසයින් එක බලා ගන්න පුළුවන්. ටිකක් wide split වෙච්ච DRL එකත් එක්ක අපිට මෙයාගේ WP Apex premium quality suspension setup එක බලා ගන්න පුළුවන්. KTM ලගේ own brand එක තමයි WP කියලා කියන්නේ. ඉතින් අපිට 43mm front USD suspension setup එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙයාගේ ඉස්සරහා pedal disc එකක් බලා ගන්න පුළුවන් 320mm pedal disc එකක්. ඒකත් එක්ක අපිට radial brake calipers බලා ගන්න පුළුවන් 4 piston radial brake caliper එකක්. අපිට ඉස්සරහා 110යි 60යි 17 විදියට ලොකු tire size එකක් බලා ගන්න පුළුවන් ඉස්සරහා. ඉතින් ඔය තමයි මෙයාගේ ඉස්සරහා setup එක ඔයාලට පේනදී ටිකක් aggressive design එකක් අපිට මේ side profile එකත් බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙයාගේ ලස්සනට අර ඉස්සරහටම නිකන් edge වෙච්ච මෙයාගේ tank shrouds අපිට බලා ගන්න පුළුවන්. Duke 250 කියලා label කරලා තියෙනවා. ඉතින් ප්ලාස්ටික් මැටීරියල් එකෙන් හදලා තියෙන හැබැයි quality විදියට මෙයාලා design කරලා තියෙනවා. ඒක ටිකක් ගොඩක්ම aggressive වෙන විදියට තමයි මේකේ තටු දෙක නිකන් අර පල්ලෙහාට තියෙන විදියට තමයි මේක design කරලා තින්නේ. ඇත්තටම මාරම ලස්සනයි මේකේ side profile එක. ඉතින් මෙයත් එක්කම අපි මෙයාගේ බලා ගන්න පුළුවන් පිටිපස්සේ side profile එකෙන් පේනවා මේක. මෙයාගේ අපි කියන්නේ sub frame එක කියලා. පිටිපස්සේ sub frame එක fully casted aluminium sub frame එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ single piece එකක් විදියට තමයි අපිට මෙයාගේ පිටිපස්සේ sub frame එක හම්බෙන්නේ. ඉතින් අපිට KTM 160 එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ trellis frame එකක් අපි කියන්නේ යකඩ පාස්සල වගේ නේ. හැබැයි මෙයාගේ ඇලුමිනියම් වලින් කාස්ටඩ් ඇලුමිනියම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ගොඩක් ඔය ප්‍රීමියම් බ්‍රෑන්ඩ් වල තමයි අතර මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ වගේ ප්‍රයිස් එකකට මේ වගේ සෙග්මන්ට් එක මාරම යුනික් ෆීචර් එකක් කියලා කියන්න පුළුවන් මේ කාස්ටඩ් ඇලුමිනියම් ස්විං ආම් සබ් ෆ්‍රේම් එකක් එන එක. අපිට මේ පිටිපස්සේ මෙන්න මේ විදිහට මෙයාගේ LED turn light එක බලා ගන්න පුළුවන්. brake light එකත් අපිට fully LED හම්බෙන්නේ. අපිට ටයර් හගයක් හම්බෙන්නේ නැහැ. ටිකක් මඩ් ගාඩ් එක වෙනම ඉන්ටිග්‍රේටඩ් කරපු මඩ් ගාඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒත් එක්කම වලට සයිඩ් එකේ ලස්සනට පේනවා මෙයාගේ offset කරපු පිටිපස්සේ ස්විං suspension එක. ඉතින් ඒකත් WP වලින් තමයි අපිට හම්බෙන්නේ. මේකේ සම්පූර්ණයෙන්ම premium WP suspension බලා ගන්න පුළුවන්. මේකේ offset කරන්න හේතුව suspension එක side කරලා තියෙන්නේ. මෙයාගේ එයා බොක්ස් එක මැද්දට අරගෙන seat height එක ගොඩක් පල්ලෙහාට ගන්න. සාමාන්‍යයෙන් KTM වල ඉස්සර තිබ්බ අවුලක් තමයි මෙයාගේ seat height එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් මිලිමීටර් 800 810 වගේ ලොකු seat height එකක් තියෙනවා. හැබැයි මේ මොඩල් වලට එද්දි 790කට වගේ මෙයාලා seat height එක අඩු කරගෙන තියෙනවා. ඒකට හේතුව මෙයාලගේ මේ offset කරපු suspension setup එක. ඉතින් ඒකෙන් බයික් එකට ලොකු look එකක් ඇවිල්ලා තියෙනවා. ටිකක් අර ප්‍රීමියම් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්කම ඒක ඇඩ්වාන්ටේජ් එකකුත් තියෙනවා. ඉතින් මේ තියෙන මෙයාගේ ස්විං ආම් එක මේක මෙයාලා කියන්නේ KTM hollow swing arm කියලා. ඒකට හේතුව තමයි අපිට මේ swing arm එක ඇතුලේ තනිකර hollow එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් ගොඩක් මෙයාලා weight එක save කරගෙන තියෙනවා සහ look එකටත් ඒක ගොඩක් දුරට බලපාලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් මෙයාගෙන් අපිට පිටවස්සේ disc brake එක බලා ගන්න පුළුවන් මිලිමීටර් 230. අපිට පිටවස්සේ tyre එක හම්බෙන්නේ 150යි
60,17 වගේ ටිකක් වයිට් ටයර් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේක ටයර්ස් හම්බෙලා තියෙන්නේ MRF බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒත් එක්කම අපිට මේක බලා ගන්න පුළුවන් අන්ඩර්බෙලි එක්සෝස්ට් එක. ඉතින් ඔය විදිහට තමයි මෙයාගේ අපිට සයිඩ් ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපිට මෙයාගේ ලස්සනට ස්කල්ප්ටඩ් වෙච්ච ටැංක් එකක් බලා ගන්න පුළුවන්. ඕවරෝල් මං කියන ඩිසයින් එක පැත්තෙන් නම් අපිට ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ මෙයාලගේ KTM orange කියන කායයෙන් අපිට හම්බ වෙන මොඩල් එක. ඉතින් KTM orange එක අපිට ටැංක් එක විතරයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අනිත් ඔක්කොම සාමාන්‍ය බ්ලැක්ඩ් අවුට් වෙච්ච විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙයාගේ එන්ජින් එක ගැන කතා කරොත් අපිට මෙයාගේ එන්ජින් එක හම්බෙලා තියෙන 249cc එන්ජින් එක liquid cooled DOHC එන්ජින් එක. ඉතින් මෙයාගේ අපිට max horsepower එක අපිට 31 විදිහට බලා ගන්න පුළුවන්. මෙයාගේ max torque එක නිව්ටන් මීටර් 25ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ අපිට 6 speed gear box එකක් හම්බෙන්නේ quick shift එක මම හිතන්නේ මේකේ හම්බෙනවා. එතකොට මම හිතන්නේ engine wise නම් මෙයාගේ performance wise ගත්තොත් segment එකේ උඩින්ම ඉන්න টොප්ම මොඩල් එක තමයි මම හිතන්නේ KTM 250 එක. මෙයාට පස්සේ තමයි Extreme 250 එක උනත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මෙයාගේ එන්ජින් එක ගැන කතා කරන්න තියෙන්නේ අපිට. ඉතින් මෙතනින් අපිට මෙයාගේ brand new එන්ජින් එකේ මම LC4C කියලා ලස්සන ලේබල් එක බලා ගන්න පුළුවන්. brand new මෙයාලගේ එන්ජින් එක 249 කියන අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙයාගේ අපිට slipper clutch එකත් included වෙනවා. ඉතින් ඒකෙන් අපිට fast downshift කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මෙයාගේ එන්ජින් එක පොඩම කතා තමයි 250 basic idea එක කියන්නේ. මෙයාගේ අපි පොඩ්ඩක් මීටර් කන්සෝල් එක පැත්තට ආවොත් ඉතින් මෙයාගේ පේනවා ඇති full LED digital display එකක් බලා ගන්න පුළුවන් වෙන මම ඉස්සෙල්ලා පෙන්නන වලට full LED digital display එකක් බලා ගන්න පුළුවන්. KTM 160 එකේ තියෙන features හා සමාන ඔක්කොම වගේ මේකෙත් තියෙන. හැබැයි අපිට මේක අර traction control එක ඒ වගේ දේවල් features විදිහට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් වෙන තියෙනවා මෙතන hazard function එක මේකෙන් තමයි මෙයා display එක access කරන්නේ. මෙතන අපිට මෙයාගේ indicator horn එක මෙතන engine key එක සහ start button එක තියෙනවා. ඉතින් මම කලින් KTM එකේ 160 එකේ මම මෙයාලට complain එකක් ගන්න ඉතින් මම කිව්වා මෙතන මෙයාලා මෙතන මේ පැත්තේ switch gear එක නිකන් Pulsar 130 වගේ පරණ බයික් එකක් දාලා තියෙනවා කියලා. ඔයාලට පේනවා ඉතින් 250 එකේ කොහොම එකක් දෙන්නේ කියලා. ඉතින් එයාලට මේකම 160 එකකට දෙන්න තිබ්බා. ඔයාලා 250 හරි හම්බෙනවනේ. කොහොමද ඕවරෝල් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ හැන්ඩල් බාර් එක. ඉතින් මේ තමයි ටැංකිය වල පේන ලස්සනට ස්කල්ප්ට් කරපු ටැංකියක් අපිට බලා ගන්න පුළුවන්. මේක ලීටර් 13 මට මතක විදියට ලීටර් 13 හෝ ලීටර් 12 ටැංකිය අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි අපිට මේක කී එක ඉන්ඩෙක්ස් කරන්න තියෙන්නේ. අපි සිංගල් එක මෙතන බයි. ඔන්න ඔය විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන කළු පාටේ ටැංකිය එක මැට් බ්ලැක් එකක් වගේ අපිට බලා ගන්න පුළුවන් මේකේ. අපි මේකේ සීට් එක නැගලා බැලුවොත් ඔයාලට පේන ඇති සාමාන්‍යයෙන් මම 5යි 6ක් වගේ 5යි 7ක් වගේ ඉන්නවම මට සාමාන්‍යයෙන් ඊසිලි මට ෆ්ලැට් ෆුට් කරන්න පුළුවන්. ඇත්තටම කම්ෆර්ටබල් බයික් එක මොකද මෙයාගේ සයිඩ් එකේ ගොඩක් නැරෝ මේ හරිය. ඒ කියන්නේ ටැංකිය මෙහෙම මහත් වුණාට මෙහෙම ගොඩක් හීනින් නැත්නම් ඒකින්ද අපිට අර ෆ්ලැට් ෆුට් කරන්න හරිම ලීසි. හැන්ඩල් එකත් ගොඩක් අර අතලංග වගේ තියෙන එනම කම්ෆර්ටබල් ෆීලිං එකක් තියෙන ඇත්තටම බයික් එක. දැන් අපි බයික් එක ඇතුළේ ඉන්න වගේ ෆීලිං එකක් දැනෙන්නේ. ඉතින් අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට මේකේ සයිඩ් මිරර්ස් බලා ගන්න පුළුවන්. හොඳ කාස්ටඩ් බිට් මේවත් එක්ක අපිට හම්බෙන්නේ. මෙතන අපිට ලස්සනට වෙන WP සස්පෙන්ෂන් ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙයාගේ හම්බෙන්නේ adjustable suspension නෙමෙයි. අපිට KTM 390 එකේ තමයි adjustable suspension හම්බෙන්නේ. ඉතින් එතකොට එහෙම බැලුවාම ලක්ෂ 17යි 30 ගාණක් තමයි මම මතක විදිහට මේ ගාණ කිව්වේ. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකකට මම හිතන්නේ මන්නම් දකින්න ඉතින් ලංකාවේ ඇත්තටම ගන්න තියෙන හොඳම බයික් එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලා හිතනවා නම් මම හිතන්නේ ලක්ෂ 12ක් දීලා FZ එකක් ගන්නවා කියලා. මගේ මතය ඒ කියන්නේ තව ලක්ෂ 5ක් වැඩි වුණාක් කමන්නේ මේ වගේ මොඩල් එකකට යන්න පුළුවන් නම් සුපිරි. කියන්නේ ඇත්තට මේ රයිඩින් එක්ස්පීරියන්ස් එකෙන්ද හැම පැත්තෙම ටෙක්නොලොජි පැත්තෙන්ද මොකද මෙයාගේ සේෆ්ටි ෆීචර්ස් ටෙක්නොලොජිකල් ෆීචර්ස් හැමදේම මොකද ඩුවල් චැනල් ABS වන්දන අපිට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් හම්බ වෙනවා මේකේ වීල් කන්ට්‍රෝල් උත් තියෙනවා. ඉතින් මම හිතන්නේ
ගෙවන මුදලට සුපිරිම වටිනාකමක් හම්බෙන බයික් එකක් තමයි KTM 250 කියලා කියන්නේ. හැබැයි මෙයාගේ පොඩි අවුලක් තියෙනවා. හැම බයික් එකකම අවුලක් තියෙනවා. හැබැයි මෙයාගේ පොඩි ස්පෙෂලි අවුලක් තියෙනවා මේකේ එන්ජින් එකේ. KTM LC4C එන්ජින් එක තාම රිෆයින්මන්ට් එක කියන්නේ හොඳ රිෆයින්මන්ට් එකක් තිබ්බට බ්‍රෑන්ඩ් නිව් එන්ජින් එකක් වුණාට මෙයාගේ තාම එන්ජින් ඔයිල් ලීක් වෙන පොඩි ප්‍රශ්නයක් ඉන්දියාවල පොඩ්ඩක් මේ වෙලා තියෙන. ඒ කියන්නේ ඒක KTM ලයි ගොඩක් කල් ඉඳලා තිබ්බ ප්‍රශ්නයක්. ඒක ඔයිල් පැක් එක ඒ කියන්නේ එන්ජින් එකේ සයිඩ් බ්ලොක් එකේ සයිඩ් පැක් එකෙන් ඔයිල් ලීක් එකක් වෙනවා කියලා හුඟක් කට්ටිය කියනවා. ෆස්ට් සර්විස් එකෙන් පස්සේ ඒක ඕකේ කියලා යන අර ස්ටාර්ට් ඔක්කොම තද කරාට පස්සේ අර ඒ වගේ පොඩි ඉෂුස් වුණාම කවදාවත් KTM එක ටෙක්නිකල් පැත්තෙන් අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික වයිස් ගොඩක් අවුල් ඇවිල්ලා නැහැ. සෑහෙන්නම අපි කියන්න පුළුවන් අර අපි කියන්නේ මේ මොකද රිලයබල් බයික් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි KTM Duke 250 ගැන ඔයාලට කියන්න තියෙන්නේ. මම හිතන්නේ මම ඔක්කොම ටික කවර් කරා. මොකද මම හිතන්නේ ඇත්තටම ලුක් එක මට අනුව මාරම ලුක් එකක් තියෙන බයික් එකක් මේක. ඉතින් guys ඔය විදිහට තමයි KTM Duke 250 කියන බයික් එක ගැන විස්තරය කියන්න තියෙන්නේ. ඉතින් ඔයා හිතනවා නම් ඔයාට බයික් එකක් ගන්න හිතනවා නම් ඔයා හිතන්නකෝ MT-15 එකක් පදිනවා කියලා. MT-15 එකක් පදින එකෙන් අප්ග්‍රේඩ් එකක් එන්න ඕන කියලා හිතනවා. මම හිතන්නේ මෙයා තමයි හොඳම ඔප්ෂන් එක කියලා මට හිතෙන්නේ. මොකද තාම 390 එක ලංකාවට ආවේ 390 ගාවත් බොහෝ ලක්ෂ 30ක් විතර ඒ මොකද අපි දැක්කා මෙයාගේ 390 ඇඩ්වෙන්චර් එක ලක්ෂ 28කට තමයි ලේබල් ප්‍රයිස් කරලා තිබ්බේ. ඉතින් එහෙම බැලුවම මම හිතන්නේ මේකට යන්න පුළුවන් නම් මරු. මම හිතන්නේ මගේ වෙඩික්ට් එක ගන්න මට මගේ දැනුම අනුව නම් ඇත්තටම ගෙවන මුදලට ඉතාමත් හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් බයික් එකක් කියලා කියන්න පුළුවන්. මට රයිඩින් එක්ස්පීරියන්ස් එකක් දෙන්න විදියක් නැහැ. මට පුළුවන් වුණොත් කවුරු හරි Duke 250 එකක් තියනවා නම් මම පුළුවන් වුණොත් රයිඩ් රිවිව් එකක් ගේන්න මම try එකක් දෙන්න. ඉතින් ගොඩක් කට්ටිය මම ඉල්ලලා තිබ්බා MT-15 එකෙත් රිවිව් එකක් ගේන්න කියලා ගොඩක් කට්ටිය දාලා තිබ්බා. කරන්න තාම බයික් ලංකාවේ කේස් එකක් තියෙනවා. ඉතින් කවුරු හරි MT-15 ඕන කෙනෙක් ඉන්නවා නම් 200 බයික් එකක් ගත්තොත් මට කමෙන්ට් එකක් දාන්න අපි රිවිව් එකක් කරමු. ඉතින් ඔය විදිහට තමයි කියන්න තියෙන්නේ බයික් එක ගැන. ඉතින් බයික් මගේ අඩුපාඩු මොනවද තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. channel එක like කරන්න, subscribe කරන්න, තව කට්ටියට බලන්න share කරන්න. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හෙටේ ජය.